යෝ යාළුවනේ ඉතින් කොහොමද මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අද සුපිරි වීඩියෝයක් කරගෙන ඇවිල්ලා තින්නේ. මේක මේ වීඩියෝ එක මචං පෙන්නන්නේ මේ මීට අවුරුදු 4කට කලින් කරපු බොඩි ට්‍රාන්ස්ෆර්මේෂන් වීඩියෝයක්. ඒ කියන්නේ මේක කොරෝනා කාලේ තමයි කරේ. මේක වලට පේනවා මෙතනින් දැන් වීඩියෝස් ටික යනවා. මේකේ මචං ඒ කියන්නේ කොරෝනා කාලේ ගෙදර ඉඳලා දවස් 30ක් ඇතුළත ජිම් එකට යන්නතු හෝම් වර්කවුට් කරලා ඇගේ කොච්චර වෙනසක් කරගන්න පුළුවන්ද කියන එක තමයි මම මේකෙන් try කරලා බැලුවේ. මේ වගේ වීඩියෝ එකක් ලෝකේ කවුරුත් කරලා නැහැ. බලන්න මචං YouTube එකනත් හොයලා බලන්න මේක මම කරපු විදිය මේකේ මං ඉගෙනගත්ත දේවල් වැරදි අඩුපාඩු මොනවද කියලා මේ වීඩියෝ එක යනවත් එක්කම මම ඔයාලත් එක්ක කතා කරන්න. හරිද? මේක පටන් ගත්තේ දවස් 30ක චැලෙන්ජ් එකක් විදියට. හරිද? එතකොට මේකේ දවස් 30ම මම වීඩියෝස් ටික අප්ලෝඩ් කරලා තියෙනවා මීට අවුරුදු 4කට කලින්. ඔයාලට මම මේ දවස් 30ම ටික එක දවසක් විදියට තමයි, ඒ කියන්නේ එක වීඩියෝ එකක් විදියට තමයි ඔයාලට දැන් මෙතන කතා කරන්නේ. මෙතනදී මම ඔක්කොම බොඩි වේට්, ඒ කියන්නේ ගෙදර හදාගත්ත ඉක්විප්මන්ට් වලින් සහ මගේ ඇඟේ බර යොදාගෙන කරපු යායාම තමයි මේ බොඩි ට්‍රාන්ස්ෆර්මේෂන් වීඩියෝ එකක් විදිහට මම අද ඔයාලත් එක්ක මෙතනට ඇවිල්ලා කතා කරන්නේ. මේකෙදී මේ තියෙන පළවෙනි දවස මගේ. එදා මම පටන් ගත්තේ මුලින්ම අප බොඩි එක, ඒ කියන්නේ චෙස්ට් එක, ෂෝල්ඩර්, ට්‍රයිසෙප් වලට කොහොමද වර්කවුට් කරන්න කියලා. ඊට පස්සේ දෙවෙනි දවසේ විදිහට මම බැක් බයිසෙප් කියන එක ඔයාලට පේනවා ඇති මෙතන මම ඔය පුල් අප් එක එක වේරියේෂන් ගහනවා. ඔගේ අත් දෙක ළඟින් අල්ලලා ගහනවා. ඊට පස්සේ මේ ඩෙඩ් ලිෆ්ට් එක, ඩෙඩ් ලිෆ්ට් එකක්, ඒ කියන්නේ ජිම් එකේ ඉඳන් මම බඩු තිබ්බේ නැහැ දවසල මං ගාව. ඊට පස්සේ මම ඔය ලී අරගෙන අර පොල් කොටම් මේව කරලා 1 කිලෝ 110ක් බරයි ඔය මේක. ඊට පස්සේ තුන්වෙනි දවසේ වෝම් අප් කරලා කාඩියෝ පොඩ්ඩක් කරලා ස්ට්‍රෙචින් ටික කරලා තමයි වැඩේ පටන් ගන්නෙ. ඒ වගේ දවස් 30ම දවසින් දවසට වීඩියෝස් ටික තියෙනවා. මේක තියෙන අර විශේෂ සිද්ධිය කියන්නේ මචං මේ මම උදේටත් සමහර දවස්වල සෙල්ලම් කරනවා, හවසටත් සෙල්ලම් කරනවා. ඒ කියන්නේ උදේට ගහලා හවසට කාඩියෝත් කරනවා. මේ බොඩි බිල්ඩින් එක්සර්සයිස් කරලා හවසට කාඩියෝ එක්සර්සයිස් කරනවා. මේ එතකොට මේකෙදි මට තේරිච්ච දේ තමයි මම රෙස්ට් එකක් ගන්න නැතුව තමයි එක්ස්පීරිමන්ට් එකක් විදියට තමයි මේක මාත් කරේ. මාත් මේක ඉගෙන ගන්න. ඒතර මේකෙදි දැන් ඔය මෙතන පෙන්නන්නේ වන්නාම් පුෂප් එකක් ගන්න එකක්. ඕක දැන් ඔය මම විතර පුෂපුත් ඔය වන්නාම් එක ඉගෙන ගන්න කාලේ. ඒ කියන්නේ ඇඟේ මට තේරිච්ච දෙයක් තමයි දවස් 30ක් යද්දි ස්ට්‍රෙන්ත් එක වැඩි වුණා. ඒකත් එක්කම ලොකු, ඒ කියන්නේ ඔයාලට බලන්න පුළුවන් මොන වගේ වෙනසද අන්තිමට තිබ්බේ කියලා. ඊට පස්සේ මගේ ඔය පුල් අප් උනත් ඔය ගහන එක, බාර් ගහන එක උනත් මගේ ස්ට්‍රෙන්ත් එක වැඩි වුණා. ඔය දැන් පස්වෙනි දවසේනේ දැන් මම ටිකක් අමාරුවෙන් ගහන්න වලට පේනවා ඇති. ඊට පස්සේ මගේ ඩෙඩ් ලිෆ්ට් එක උනත් ඔය දැන් ඔය කිලෝ එතන 105ක් 110ක් තියෙනවා. මම ඔක හදන වීඩියෝ එකක් ඉස්සර මගේ channel එකේ තිබ්බා. ඒකෙත් මං ගහන රෙප් ගාන මට අන්තිමට වැඩි වුණා. ඊට පස්සේ දැන් පුල් අප් උනත් බලන්න දැන් ලෙග් එක්සර්සයිස් උනත් මම කරන්නේ මේ බොඩි වේට් වලින් තමයි කරන්නේ. ඒ පිස්ටල් ස්කොට් කියන එක. ඒක වුණත් කාලයක් දවස් 30 යද්දි මගේ ස්ට්‍රෙන්ත් එක වැඩි වුණා මට තේරුණා. ඒකත් එක්කම දැන් ඔය දවස් 6 වෙනි දවසේ හරිද? 7 වෙනි දවසෙත් ඒ කියන්නේ මම රෙස්ට් එකක් දෙන්නේ නැතුව එක දිගටම තමයි යෝග කරේ. ඒක මම කරපු වැරද්දක් ඔතන. හරිද? මම කරපු වැරදි විදිහට ඔය 7 වෙනි දවසේ වැස්සේ. හරිද? වැස්සත් එක්ක දැන් මම වීඩියෝස් 30 එක දිගටම දාන්න ඕනේ දවස ගානේ. ඒකයි මංගේ ලෝකේ කවුරුත් මේක කරලා නැහැ. මේකෙන්ද දවස් 30ක් එක දිගටම ඔය වීඩියෝස් ටිකම අප්ලෝඩ් කරා. වැස්සද අවුවද ලෙඩ හැදුනද මොකුත් නැහැ. උදේ ට්‍රේනින් කරනවා, හවස ට්‍රේනින් කරනවා, එදාම අප්ලෝඩ් කරනවා. හරිද? ඔය මං කාඩියෝ කරන දවසක් 7 වෙනි දවසේ. මොකද මගේ ඇඟේ ෆැට් එක ටිකක් වැඩිපුර තිබ්බා. එතකොට මම ගොඩාක් ලෝඩ් නියුට්‍රිෂන් පැත්ත දන්නේ නැහැ වර්කවුට් කරාට. ඊට පස්සේ දැන් ඔය කැලිස්තෙනික්ස් කියන එකත් ඔය එක එක කැලිස්තෙනික්ස් මූව්මන්ට්, ඒ කියන්නේ ඔය ප්ලෑන්ක් එකකට කොහොමද යන්නේ, හෑන්ඩ් ස්ටෑන්ඩ් කොහොමද, ඒ වගේ දේවල් ඉඳන් මම පොඩ්ඩක් ට්‍රේනින් කරන්න පටන් ගත්තා ඔතනදී. ඔතනදී ඊට පස්සේ මම කරපු අනිත් වැරද්ද තමයි මම කෑවේ කෑම වේලයි. සමහර දවසට කෑම වේල් දෙකයි. හරිද මචං? ඒ කෑවත් මම සම්පෝෂ චුට්ටක්, ඊට පස්සේ සම්පෝෂ කෑම 100ක්, ඊට පස්සේ බිත්තරයක් දෙකක්, ක්‍රීම් කෑරයක් තමයි කෑවේ. එන්න ඒක තමයි මං හිතන්නේ මගේ රිසල්ට් එකට ඒක බලපෑවා. මගේ ඇඟේ ෆැට් එක අඩු වුණාට මගේ ලීන් මසල් කියන එක මේකෙදි ගොඩක් ගේන්න උන්නේ නැහැ මචං. මම හිතන්නේ හේතුව ඒක තමයි. ඒ කියන්නේ මසල් එක ගේන්න අවශ්‍ය නියුට්‍රිෂන් ටික
මගේ පැත්තෙන් වැටුන්නෑ වර්කවුට් එක් කරාට නිියුට්‍රිෂන් වල තියෙනවා 60-70 විතර ලොකු ඉෆෙක්ට් එකක් කරන නිියුට්‍රිෂන් වලින් මගේ පැත්තෙන් ඒක හරියට කවුන්නේ මගේ නොලෙජ් එකත් එක්ක ඊට පස්සේ මම try කරා මේ 11 දවස් වෙන නම මම කෝ එකට එක්සර්සයිස් කරනේවා දැන් පොඩ්ඩක් පේනවා මගේ ෆැට් එක චුට්ටක් අඩු වෙලා මේ පැක් එකක් නිකන් ලාවට විසිබල් වෙලා තියෙනවා මචං හරිද ඒකත් එක්ක මට තේරෙනවා මගේ අර පොඩ්ඩක් left shoulder එක පොඩ්ඩක් උසයි වගේ මේ workout කළාම ඊට පස්සේ ඒකත් හරි ගියා ඔය ඊට පස්සේ body weight exercise වලට ගිහලා මේ තමයි ඔය උතන පෙන්නන්නේ දැන් ඔය දකින hand stand push up ඔය shoulders වලට කරනවා මචං හරිද මේ ඕවා කරලා මචං ඒ කියන්නේ රිසල්ට් එකක් තියෙනවා ඇත්තටම හරිද ඒ කියන්නේ හරියට නියුට්‍රිෂන් ටිකත් එක්ක ගියා නම් සෑහෙන ගේමක් ගහන්න පුළුවන් ගෙදර ඉඳන් සෙල්ලම් කරන්න කොල්ලෙට් උනත් මම ඒක මේ වීඩියෝ කරේත් මොටිවේට් කරන්න මේ රිසල්ට් එකක් නැතුව නෙමෙයි තාම මාසයක් දෙකක් එහෙම කරා නම් මං හිතන්නේ සෑහෙන ප්‍රෝග්‍රස් එකක් ගන්න පුළුවන් බලන්න දැන් one arm push up එක උනත් දැන් අර වීඩියෝ එක පටන් ගත්ත ඉස්සර තිබ්බට වඩා මගේ ප්‍රෝග්‍රස් එකක් තියෙනවා බොඩි වේට් ඩිප්ස් උනත් බලන්න මම මචං ඔය ගෙදර තිබ්බෝ නිකන් පරණ ගේට්ටු ඇල්ලක් අයින් කරපුයක් අමුණගෙන තමයි ඔය ඩිප්ස් එක ගහන්න උතන ඕක උනත් ඒ කියන්නේ මම ගහන රිප් ගන්න උනත් දැන් ඒක දිගටම කන්ටිනියුවස් එක සෙල්ලම් කරලා නේ මචං හරිද බ්‍රේක් එකක් නැතුව ඒත් මගේ රිකවරි එකටයි මගේ ඔය මේකට ලොකු අවුලක් වුණේ නැහැ ෆිට්නස් ලෙවල් එක ෆිට්නස් එකේ වැඩි වුණා ඒක තේරුණා මම නිදාගන්න එක හරියට කරා වතුර හරියට බිව්වා නියුට්‍රිෂන් පැත්ත මචං මම හරියට ෆලෝ කරේ නෑ මේකෙදි ඒකයි මේ මම හිතන්නේ රිසල්ට් එක චුට්ටක් අඩු වෙන්න හේතු වෙන්නේ නැත්තේ ඒ වුණාට මට සතුටු වෙලා ලැබුණු රිසල්ට් එක ගැන මචං එක්ස්පෙරිමන්ට් එකත් එක්ක කවුරුත් මේක ලෝකේ කරලා නැති හින්දා මගේ බොඩි එකත් එක්ක දැන් මම අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්ත දේත් එක මචං මට මාර සතුටක් තියෙනවා මේක මම හිතන්නේ මේකෙන් උඹලටත් මේක ඉගෙන ගන්න දෙයක් තියෙනවා ඒකයි මම මේක ෂෙයා කරේ උඹලත් එක්ක මේ පරණ වීඩියෝ කවුරුද 4ක් විතර මේකේ බලන්න පුළුවන් මචං උඹලා channel එකේ තියෙනවා වීඩියෝ එකෙන් වීඩියෝ එක ඒ කියන්නේ දවසින් දවස 14 වෙනි දවස් ඔය පෙන්නන්නේ 14 වෙනි දවස් මචං හරිද 14 වෙනි දවස් මොනවද කරේ ඔය මචං මගේ බෑක් එකටයි ඔය බයිසෙප් වලට කරන වර්කවුට් එකක් හරිද ඒ කියන්නේ එක එක ඒවා try කරලා බැලුවා ඔය මචං shoulders වලට දැන් බාබල් ප්‍රෙස් එක ගහන්න නැතුව overhead push up එකක් ගහන්නේ ඊට පස්සේ overhead hand stand ඔය tricep වලට හරිද ඔය ඊට පස්සේ දැන් ඔය අපේ කාඩියෝ දවසක් තමයි මචං ඕක යන්නේ හරිද 15 වෙනි දවසේ කාඩියෝ ටික ඊට පස්සේ 16 උදේ ආයෙත් ගහන්න මචං මම chest එකයි shoulder tricep හරිද මේ එතකොට මම හොඳට තේරෙනවා බලන්න රෙප් ගන්නවත් මචං වැඩි වෙනවා ඕකේ හරිද ඒකත් එක්ක මම කියන්නේ මචං උඹලටත් පුළුවන් ඒ කියන්නේ හරියට මට විච්ච වැඩේ තමයි මේක නියුට්‍රිෂන් ටික මචං උඹලා හරියට කරගත්තා නම් දවසට බිත්තර දෙකක් මුංගට යුට්ට රටකජු ටිකක් ඕට්ස් ටිකක් ඒත් එක්කම තව මස් මාළු කිරි ටිකක් ලයින් කරගත්තා නම් ගේමක් ගන්න පුළුවන් මචං මේ මෙහෙම පොඩි ඉඩක් හරි මේ වගේ පොඩි බාරයක් උඹලට තිබ්බා නම් මගේ අර කලින් වීඩියෝ එකක් තියෙනවා ගෙදර ඉඳන් කොහොමද බයිසෙප් හදාගන්න බෑක් එක චෙස්ට් එක ඒ ටික කරොත් මචං මැච් එකක් ගහගන්න පුළුවන් ඔය ඔතනත් මචං රොවින් එක ගහන්නේ මම බාර ගහක අත්තක් මේව කරලා එල්ලලා හරිද එහෙම මේ ඕකෙන් මචං ගොඩක් ඇඟේ අර V එකට ඔන්න ඩිප්ස් එක කියන එක බලපෑවා හරිද ඇඟේ සයිස් වෙන්න මචං ඔය මේ ඩෙඩ් ලිෆ්ට් එකත් ලොකු ඉෆෙක්ට් එකක් දුන්නා පුල් අප් එකෙත් මචං ඕක මට තේරුණා හරිද මේ ඔය බලන්න මගේ දැන් බෑක් එකේ හැම පොඩ්ඩක් පිට කැපිලා තියෙනවා ඒ කියන්නේ මසල්ස් එම ඒ කියන්නේ දවස් ටිකේ සති දෙකක් හරියට සෙල්ලම් කළා ඔය 20 වෙනි දවසේ මචං මම try කරනවා අගේ L hand stand වලට ඔය L sit එකට වගේ යන්න ඊට පස්සේ දැන් ඔය 20 21 වෙද්දි මගේ හොඳට මේ කියන්නේ මට තේරෙනවා මචං මේ ඔය බලන්න ඔය මේ මොකක්ද ඒවට කියන්නේ මචං දැන් කාලයක් කරෙත් නැහැ කැලිස්තෙනික්ස් හරිද මේ ප්ලෑන්ක් වර්ග එක එක ඒවා තියෙනවා එල්බෝ ප්ලෑන්ක් එකක් මම මට මතකයි හරිද මේ ඊට පස්සේ මචං ඔය ස්කොට්ස් වර්ග ඊට පස්සේ මම try කරා මේ මසල් අප් එකකට යන්න. ඒ කියන්නේ බාර් එක උඩට යන්න. ඒක මචං මට බැරි වුණා. දැන් තාම try කරනවා මේ ෆිට්නස් හදාගෙන කොහොම හරි කරන්න වැඩේ. දිගට මත අරින්නේ නැහැ. ඊට පස්සේ මචං දැන් මම බොඩි weight එක මදි වුණාන් පස්සේ මම ඇඩ් කරගත්ත මචං පිටින් weight එක. ඒ කියන්නේ ඔතන පෙන්නන්නේ බෑග් එකක් එල්ලගෙන ඒ කියන්නේ ඇඟට වෙන වැඩිපුර ටෙන්ෂන් එකක් මසල් වලට දෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ කාලයක් සෙල්ලම් කරද්දි ෆිට්නස් දෙද්දි දැනෙන්නේ නැහැ මචං. ඔය බලන්න මේ අර ඉස්සර මම normal handstand එක ගැහුවේ. දැන් ඔය දවස් 24ට මම ලොකු මේකක් තියාගෙන ඒ කියන්නේ මම යන ඩීප් එක වැඩි යතන. අර ඉස්සර මම ගෙදර මේකනේ ගහන්න මචං පරිණාස පටන් ගද්දි බලහන්කෝ.
ඔයදම ඒටිකත් ගහලා එවල එදා මීට පස් දවසිත් අයිත් කලුත් ගහල බලපන්ගේ පුලප්පුනත් මචන් මගේ මේ ගහන රෙබ් ගන අඩියලාති එක දිගට සෙල්ලං කල්ලත් ඊට පස්සේ මේ පොඩි මේකක් තේරන මචන් ෆිට්නස් ලෙවල්ල එක වැඩියන වුනත් හරිද ඊට පස්ස මේ 26වෙනි දවස එකන්නේ චැරෙන්ජ කරෙන් දවස් 4 ඇතින් ඔය කාලෙ මචන් මම කිසිම ඒකැන් පිටි සීනි තෙල් ඊට පස්සේ ලික මද්‍රව්‍ය සහ සිකරට් කියන ඒ වගේ සහ කිසිම මේ කොත්තු රයිස් මොනවත් කාල නෑ මචා හරිද ඒකන්නේ මේ මුකුත්ම කන්නෙත් නැතුව මම බත් කෑවෙත්න එක වේලයි කෑ ඒක තමයි මං කරපු වැරද්ද ඔයාලේ වැරද්ද කරන්න එපා හරිද ඔයාලා හරියට ඩයිට් ප්ලෑන් එක ගන්න අපි ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද හරි ඩයට් එකක් හදාගන්න කියලා මේකදී මචං ඔය මම ඇප්සල්ට වර්ක්අවුට් කරනවා වල වෙනද දැන් පොඩ්ඩක් අර දෙපැත්තෙන් කැපිලා එනවා අර දෙපැත්තේ ෆැට් එක අඩු වෙලා තියෙනවා මචං පොඩ්ඩක් තේරෙනවා හරිද ඔය 29 වෙනි දවසේ කියන්නේ අන්තිම දවසට කලින් දවස මචං හරිද ඕක කාඩියෝ සෙෂන් එකක් ගිහිල්ලා ෆුල් හાર્ඩ් සෙල්ලම් කරනවා මචං ඉදත් මම ඊට පස්සේ දැන් මං කලින් කිව්ව මචං ඔය දැක්කනේ වේදත් ඒ වෙදිත් මම කියන්නේ දැන් වේට් ඇඩ් කරලා තින්නේ පළවෙනි දවසේ 30 බලපන් මචං වෙනස ගාන රිප් ගාන වැඩි ඊට පස්සේ ෆිට්නස් ලෙවල් වැඩි අලුත් වේරියේෂන් වලට ගිහිල්ලා තියෙනවා ඒකත් එක්ක මචං මේ බලපන් මචං ඔතන වීඩියෝ එකේ සීන් එකක් තියෙනවා මේ උඹලට පේනවා ඇති හරිද මෙන්න මෙතන ඒ කියන්නේ බලපන් දැන් පටන් ගද්දී චෙස්ට් එක හරිද චෙස්ට් එකේ වුණත් අර ග්‍රෝත් එකක් තියෙනවා බඩ පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ඒත් එක්ක මේ අප බැක් එක පිටේ උඩ හරිය ෂෝල්ඩර් එකේ බලන්න අර කර්ව් එක එහෙම රවුම් වෙලා තියෙන හැරි ග්‍රෝත් වෙලා තියෙනවා ඒකත් එක්කම චෙස්ට් එක පොඩ්ඩක් කැපිලා තියෙනවා එකද චෙස්ට් එකයි මේ මාසෙට චෙස්ට් එක පොඩ්ඩක් කැපිලා ෆැට් එක පොඩ්ඩක් අඩු වෙලා පොඩි ග්‍රෝත් එකක් තියෙනවා චෙස්ට් එකේ මචං බයිසෙප් එකෙත් එහෙමයි ඊට පස්සේ දැන් බැක් මසල් එකේ වුණත් ඒක අර පොඩ්ඩක් පේනවා බැක් එකේ වුණත් අර ඩිෆයින් එකක් ඇවිල්ලා තියෙනවා බයිසෙප් එකෙත් ඒත් එක්කම ට්‍රයිසෙප් ෂෝල්ඩර් අපර් මිඩල් ලෝවර් ලැට්ස් මසල් මචං මේ ඔක්කොම මචං පොඩි ඩිෆයින් එකක් එක්ක පොඩි අර ස්ට්‍රෙන්ත් ගතියක් පේනවා ඊට පස්සේ මේ මගේ වලට පැහැදිලි මචං එතන වෙනස පේනවා හරිද ඒකත් එක්කම දැන් අපි මීට වඩා ලොකු වෙනසක් කරන්න ඕන නම් මචං හරියට නියුට්‍රිෂන් ටික ගියා නම් මං හිතන්නේ මීට වඩා සෑහෙන වෙනසක් වෙන්න පුළුවන් මම මේවා නැතුවනේ මචං ඒ කියන්නේ සාමාන්‍ය ගෙදරක ඒ කියන්නේ උඹලා සෙල්ලම් කරා මචං මීට වඩා රිසල්ට් එකක් මේකෙන් ගන්න පුළුවන් ඒ කියන්නේ මම වැරදියට කරේ නියුට්‍රිෂන් පැත්ත වැරදියට කරේ අනිත් එක මම රෙස්ට් එකක් දුන්නේ මචං එකට උඹලා සෙල්ලම් කරා නම් හරියට නියුට්‍රිෂන් ටික දාගෙන කෑම ටික හරියට දාගෙන දවසක් කර දවස් දෙකක් දවසක් කරලා හරි ෂෙඩියුල් එකකට සෙල්ලම් කරා නම් මචං ගේමක් ගහන්න පුළුවන් අපිට ඕන නම් මචං මේ try කරලා බලන්න පුළුවන් දවස් සීරියස් එකක් දවස් 30කම වුණා vlog එකක් කරන්නම් හරියට නියුට්‍රිෂන් හරියට කෑමත් එක්ක හරියට ගෙදරින් ඉඳන් සෙල්ලම් කරොත් එම හැබැයි මචං මට ඩෙඩ් ලිෆ්ට් එකයි ස්කොට් එකයි ගහන්න ඕනේ මොකද මම දැන් සෙල්ලම් කරන්න මේකක් තියෙනවා ඒක මම ජිම් එකට ගිහලා ඒ දෙක සෙල්ලම් කරන්න ඕනේ මේ මට මේ බර මදි මචං මෙතන හරිද එහෙම සෙල්ලම් කරලා බලමු අපි කොච්චර growth එකක් ගන්න පුළුවන්ද කියලා ඔන්න රිසර්ච් එකක් විදියට එහෙනම් ගොල්ලෝ මේකෙන් මොකක්ද දෙයක් ඉගෙන ගත්තා නම් මට එච්චරයි ඔයාලට කියන්න ඕනේ මේ කරපු එක්ස්පෙරිමන්ට් එක දවස් 30ම වීඩියෝස් ටික දවසක් කර දවසක් නෙමෙයි ඔක්කොම දවස් ටික පිළිවෙලට වීඩියෝස් ටික අප්ලෝඩ් කරලා තියෙනවා ඔයාලට ගිහිල්ලා එක එක බලන්න පුළුවන් මම කොහොමද කරේ මම කර වැරදි මොනවද කියලා ඒ වගේම මොනවද මේක ඉගෙන ගත්තේ කියන එක සහ ඔයාලගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ඒත් එක්ක මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් ලයික් කරන්න ෂෙයා කරන්න එහෙනම් ආයිත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු ජය වේවා